අරුණලු යහමින් වැටෙන උදෑසනක කන්දේ රුව වැටුණු වැවට මං ආවේ. මේ වැවට කියන්නේ කදුරු වැව කියලා. මේ කන්ද තමයි ගල්ගිරියා කන්ද. මේ කන්දේ රුව වැටෙනවා වැවට. ඒ හින්දා අපේ මුතුන් මිත්තු කියන්න ගත්තයි කියනවා කන්දේ රුව වැටුණු වැව කදුරු වැව උණයි කියලා. තව පුරා කතා කීපයක් මේ වැව හා සම්බන්ධව තියෙනවා. යලමහ දෙකන්නේ වැහි වැටෙනකොට කන්දෙන් දියවර ගලාගෙන එනවා මේ වැව පෝෂණය වෙනවා. කදුරු වැවත් එක්ක බැඳුණු වැව් වෙල්ලංකා පද්ධතියක් යටාවතේ තියෙනවා. මේක වැව් ගම්මාන සම්ප්‍රදායට අයිති වෙන්නක මූලික වැවක්. ඒ ගැන කියවෙන පුරාකථා ඓතිහාසික සාධකත් ගණනාවක් තියෙනවා. හැබැයි මෙහි වටිනාකම තියෙන අර වැව් ගම්මාන සම්ප්‍රදායට අර එල්ලංකා පද්ධතිය එකිනෙක පෝෂණය කරමින් තමයි යලමහ දෙකන්න ගොවිතැන් කරන්නේ. මහ කන්නේට වැහිපල සාර වුණත් යල කන්නේට ඒක පොඩ්ඩක් හිග වෙනවා. අන්න එතකොට පල්ලෙහා එල්ලංකා පද්ධති බිඳ වැටෙනවා. මේකට උත්තරයකුත් හම්බෙලා තියෙනවා. කිලෝමීටර් 93ක් ගෙවාගෙන එනවා වයඹ ඇල. වයඹ ඇලෙන් දියවරෙන් පෝෂණය වෙන මේ වැව. එහෙම වුණොත් මේ සාම්ප්‍රදායික වැව් ගම්මාන පද්ධතියේ කදුරු වැවත් එක්ක බැඳුණු වැව් ගම්මාන සියල්ල මේ කියන්නේ වැවකින් වැවකට එල්ලංකා පද්ධති පෝෂණය වේවි. අර තෝනිගල සෙල්ලිපියේ සඳහන් වෙනවානේ අකලහස, පිටදඩහස, මදහස කියලා කන්න තුනක් ගැන. අන්න මැද කන්නක්, ඒ කියන්නේ අතරමැදි කන්නක් පවා වගා කරන්න හැකියාව ලැබෙවි. මේ හැටියට යලමහ දෙකන්න දියවරින් පෝෂණය වුණු හන්දා තමයි පරපුරෙන් පරපුරට වැව් ගම්මාන සම්ප්‍රදායක් අපේ ඇත්තෝ ගොඩනගා ගත්තේ. වයඹැල යෝජනාවත් එක්කම මේ කදුරු වැව පෝෂණය වෙනවා නැවතත් වැව් එල්ලංකා පද්ධති සක්‍රිය වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ අනාගත පරම්පරාව තුන්වෙනි කන්නකොත් ගොවිතැන්පත් කරන සාරවත් ජන පරම්පරාවක් බවට පත් වේ.